අයිබෝන් කොහොමද ලංකාවේ ඇති වෙලා තියෙන ආපදා තත්ත්වයෙන් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඒ වගේම පුළුවන් තරම් පරිස්සමින් ඔයාලා එදිනදා කටයුතු වල නිරත වෙන්න කියලා මතක් කරමින් ඔයාලට පෘතුගාලේ අලුත් තුන තවත් අලුත් විස්තරයක් මේ කියන්න හදන්නේ. පෘතුගාලයට එන ඔයාට එහෙම නැත්නම් ඔයාගේ පවුලේ සමාජිකයින්ට කාට වුණත් මූලිකවම අවශ්‍ය වෙන ප්‍රධානම කාරණයක් තමයි නිවාසයක්. එහෙම නැත්තම් ඉන්න තැන apartment එකක් room එකක් වගේ ඔයාට නවාතැන් ගන්න යම්කිසි තැනක්. මේ වෙනකොට මේ සම්බන්ධව තියුණ යම් කාරණා සරල කාරණා වෙනස් වෙමින් තියෙනවා. මේ සම්බන්ධ වෙන නීත්‍යානුකූලවම කරපු වෙනස්කම පිළිබඳව එහෙම නැත්තම් අලුතෙන් හඳුන්වා දීපු නීතිය පිළිබඳව තමයි අද මේ කියන්න හදන්නේ. ඉතින් පහුගිය කාලය පුරා මට අරන් ඉන්න පුළුවන් වුණේ හොඳ විස්තර නෙවෙයි ඔක්කොම නරක ආරංචි. ඉතින් අදත් ඒ විදිහටම තමයි. හොඳ කාරණයක් නෙමෙයි කියන්න හදන්නේ. පෘතුගාලයේ මේ අලුත් රජය සෑහෙන දුරට ඉමිග්‍රේෂන් ලෝ එක වෙනස් කරමින් ඉන්නවා. ඉතින් ඒකත් එක්ක බැඳුන තවත් කාරණයක් තමයි මේ පෘතුගාලයේ මේ නව රජයේ අයවැය විවාදය මේ දවස්වල පැවැත්වෙමින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මේ අලුත් නීති රීති යන්න පනත් එහෙමත් අතරමැද ඉදිරිපත් වෙමින් තියෙනවා. අන්න එහෙම ඉදිරිපත් වුණ අලුත් නීතියක් යෝජනාවක් තමයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් පෘතුගාලයේ නිවාස මේ දවස්වල මිල ඉතා අධිකයි. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ රෙන්ට් එක ගැන. මාසික කුලිය ඉතා විශාල විදියට ඉහළ ගිහිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව ලිස්බන් අපි ගත්තොත් පෝර්තෝ ඒ වගේම මම මේ ජීවත් කැෂ්කයි මෙන්න මේ වගේ නගර ආශ්‍රිතව. ඉතින් මෙන්න මේ හේතුව හින්දාම ගොඩක් වෙලාවට තනියම මෙහි ජීවත් වෙන අය එහෙම නැත්නම් ලොකු වියදමක් කරලා Tamanටම කියලා apartment එකක් ගන්න බැරි අය ප්‍රධාන වශයෙන් කරපු දෙයක් තමයි shared accommodation වල. එහෙම නැත්නම් තනි ගයක් හරි apartment එකක හරි තව කාර් එක්ක හරි sharing ජීවත් වෙච්ච එක. ගොඩක් වෙලාවට මෙහි තනිව ජීවත් වෙන කෙනෙක් නම් බහුතරයක් දෙනා තමන්ගේම කියලා apartment එකක් එහෙම rent එකට ගන්නවා ගොඩක් දුරට අඩුයි. ඉතින් ගොඩක් වෙලාවට මම ඉස්සෙල්ලා වගේ sharing තමයි ජීවත් වෙන්නේ. මොකද ඒක pocket එකට වාසියි. අඩු වියදමකින් ඔයාලට නවාතැනක් හොයාගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා apartment එකක් අරගෙන ජීවත් වෙනවා. එහෙම නැත්නම් families දෙකක් තුනක් එකට එකතු වෙලා ලොකු apartment එකක් ගියක් අරගෙන ඒක share කරගෙන ජීවත් වෙනවා. මේ විදිහට තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ දෙයට තමයි මේ වැට බැඳමින් යන්නේ. ඉතින් පුරවැසියන් විදිහට පෘතුගාලයේ ඉන්න විදේශිකයින්ට තමන්ගේ රෙසිඩන්සිය ලබා ගන්න, තමන්ගේ වැඩ කටයුතු නීත්‍යානුකූලව පෘතුගාලයේ කරගන්න, තමන්ගේ ස්ථිර පදිංචිය අනිවාර්යෙන් සනාථ කරන්න ඕනේ. ඒකට තමන් ජීවත් වෙන ප්‍රදේශයට අයත් මියුනිසිපැලිටි එකේ ඔයාලට ගිහිල්ලා සහතිකයක් ලබා ගන්න ඕනේ. මේකට තමයි ජුන්ටා එක කියනවා, රෙසිඩන්සි සර්ටිෆිකේට් එක කියලා කියනවා. මේ විදිහට එක නම් වලින් මේක කියනවා. ඉතින් මේ වෙනතුරු සාමාන්‍යයෙන් මෙහෙම නිවසක එකම පවුලේ අය, දන්න අඳුනන අය, එහෙම නැත්නම් දන්නේ නැති අය එක්ක උනත් එකට ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බා ෂෙයා කරගෙන. ඒ වගේම ඒ හැමෝටම තම තමන්ට වෙන වෙනම රෙසිඩන්සි සර්ටිෆිකේට් එකක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. ඉතින් මේ අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා පාර්ලිමේන්තුව අලුත් යෝජනාවක් සම්මත කරගත්තා. මේ අලුත් නීතිය තමයි එක ප්‍රොපර්ටි එකකට එහෙම නැත්නම් එක ගේකට එහෙම නැත්නම් එක apartment එකකට රෙසිඩන්සි පර්මිට් ලබා දීමේ මැක්සිමම් ලිමිට් එකක් නියාමනය කරන්න තීරණය කළා. ඒ කියන්නේ එක ගයක් නම් එහෙම නැත්නම් අපි හිතමුකෝ එක apartment එකක් one bedroom apartment එකක් හරි කියලා. එහෙමනම් ඒ apartment එකට issue කරන්න පුළුවන් උපරිම රෙසිඩන්සි සර්ටිෆිකේට් ගාණක් මෙයාලා නියම කරනවා. දැනට එහෙම මැක්සිමම් ගාණක් කියලා නැහැ. අපි උදාහරණයකට ගත්තොත් one bedroom apartment එකකට බොහෝ දුරකට residence permit 2ක් 3ක් හෝ උපරිම 4ක් වගේ කියන්න පුළුවන්. නමුත් මේ ගාන හරියටම කියන්න බෑ. මම කිව්වේ දල වශයෙන් මගේ අදහසක්. මේක bedroom ගාන වැඩි වෙනකොට එහෙම නැත්නම් නිවසේ විශාලත්වය අනුව පවතින ප්‍රදේශය අනුව මේ issue කරන residence ප්‍රමාණය residence certificate ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේකට ප්‍රධානම හේතුවක් තමයි මේ ආකාරයට අලුත් නීතියක් අරන් එන්න පෘතුගාලයේ ඉන්න ඉමිග්‍රේෂන් ප්‍රශ්නය සහ ප්‍රධාන වශයෙන් හවුසින් ප්‍රශ්නය. පෘතුගාලයේ රෙන්ටල් හවුසින් සප්ලයි එකේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේම
රටේ හවුසින් ඌබන් ප්ලෑන් වල ලොකු ප්‍රශ්න ටිකකුත් තියෙනවා මේ දවස්වල. ඉතින් චෙකා පක්ෂය කියනවා මේ ඩීරෙගියුලේටඩ් ඉමිග්‍රේෂන් පොලිසි හින්දා ප්‍රොපර්ටිස් ඕවර්ක්‍රවුඩ් වෙමින් තියෙනවා කියලා. මොකද එක අපාර්ට්මන්ට් එකක ඉතා විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. විශේෂයෙන්ම ලිස්බන් ආශ්‍රිතව මේක ඉතා ඉහළ ප්‍රමාණයකින් තියෙනවා. මේ හින්දා ඇති වෙන අමතර ප්‍රශ්න තමයි ඕවර්ක්‍රවුඩ් වෙන එක, ලිවිං කන්ඩිෂන් එක මිනිමම් වෙන එක, ඒ වගේම සේෆ්ටි ආදියනුත් මේකේ ලොකු අවදානමක් තියෙනවා කියලා මේ චෙකා පක්ෂය කියනවා. ඒ වගේම ඒගොල්ලෝ කියන තවත් ප්‍රධානම කාරණයක් තමයි මේ හින්දා ડોකියුමන්ට් ෆ්‍රන්ට් එහෙම නැත්නම් ඉල්ලීගල් රෙජිස්ට්‍රේෂන් සඳහා ආධාරකයක් වෙනවා කියලා. ඉතින් මේක නීතියක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට මේක තවම නීතියක් විදිහට බලපෑම් පැවැත්වෙන්නේ නැහැ. මොකද මේක නොවැම්බර් 26 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත වුණාට මේකට රජය නිශ්චිත ප්‍රතිපත්තියක් හදන්න ඕනි. ඒ වගේම මේකට ක්‍රියාපටිපාටියක් හදන්න ඕනි. රෙසිඩන්ස් ප්‍රූෆ් කොහොමද දෙන්නේ, මේවට තියෙන රික්වයර්මන්ට් මොනවද කියලා හඳුන්වලා දෙන්න ඕනි. මේ වගේ ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා මුලින්ම සිද්ධ කරන්න ඕනි ප්‍රතිපත්තිමය වශයෙන් සහ නීතියක් විදියට. ඉතින් මේක ෆයිනලයිස් වෙන්න තව කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් අද හෙට මේක සිද්ධ වෙන එකක් නැහැ. නමුත් මාස කිහිපයකින් මේක බලපෑවෙන්න පුළුවන්. ඉතින් ඒක කවද්ද වෙන්නේ, කවදා ඉඳන්ද මේක බලපෑවෙන්නේ කියලා තාම රජය මගින් දින බකවානු ඉදිරිපත් කරලා නැහැ. ඉතින් මේක මේ විදිහට නීතියක් විදිහට ගෙනාපු එකට හොඳ වගේම නරකත් කතා කරන අය ඉන්නවා. විශේෂයෙන්ම ඉමිග්‍රන්ට්ස්ලාගේ පැත්තෙන් මතුවන කාරණයක් තමයි පෘතුගාලි මාසික ආදායම එහෙම නැත්නම් සැලරි එක අනිත් යුරෝපීය රටවල් එක්ක සාපේක්ෂව බලුවහම ටිකක් අඩුයි. ඉතින් ඒකත් එක්ක මාකට් එකේ තියෙන හවුසින් රෙන්ටල් ප්‍රයිස් එක මේ සැලරි එකට ගැලපෙන්නේ නැහැ. මේ සැලරි එකකින් ජීවත් වෙන්න බැහැයි කියලා. ඉතින් එහෙම වුණාම හවුසින් නැති හින්දා ඒකට මේ අඩු පඩියෙන් එයාලා ෂෙයාරින් ජීවත් වෙනවා කියලා. ඉතින් ඔන්නෝක තමයි පෘතුගාලයේ වෙනස් කරපු අලුත් නීතිය. දැන් බලාගෙන යනකොට සතියෙන් සතිය පෘතුගාලයේ අලුතින් නීති රීති ඉදිරිපත් කරනවා ඉමිග්‍රන්ට්ස්ලට විරුද්ධව. අපි බලමු ලබන සතියේ මොනවද වෙනස් වෙන්නේ කියලා. එහෙනම් ආයෙමත් මතක් කරන්න මේ ආපදා තත්වයෙන් ඉක්මනින් පහ වෙලා යනකම් පරිස්සමෙන් ඔයාලගේ වැඩ කටයුතු කරගෙන ඉන්න. පෘතුගාලයේදී දවසක් මේ පෘතුගීසි කාර්යය